ආදරේ මන්දිරේ පුතා මෙන්න තේක නැගිටින්න ඉතින් නිවාඩුවට ආවත් මෙච්චර දවල් වෙනකන් නිදා ගන්නවද පුතේ ඔළුවේ බර වැඩි වුණාම කොච්චර නිදාගත්තත් මදි මොකද්ද පුතා ගොළුවේ තියෙන ওই තරම් ලොකු බර අම්ම එක දන්නවනේ මන් දන්න අම්මේ තවත් මේ ප්‍රශ්නේ දෙපැත්තට තියාගෙන ඉන්න බෑ අම්මේ මම අනූපමාලගේ දිහා ආව ගියා මිනිස්සු දන්නව මං අනූපමාව බඳින්න යන විත්‍ය ඔව් ඉතින් ආව ගියාම මිනිස්සු දැනගන්නව තමයි මං ආවගේ මිනිස්සු එන්න කියලා නෙවෙයි මගේ තීරණයට අනූපමාගේ හිත දිනාගන්න මං කරපු සටන දන්නේ මං විතරයි අම්මේ ඈ පුතේ අර සම්පත් කියන හාදයට අනූපමා ලේසියෙන්ම හිත දෙන්න ඇති නේද අම්මේ ඒ පරණ කතා අනූපමා දැන් මගේ මං අනූපමාව බඳින්න තීරණය කරලා ඉවරයි ඉවර කරපු තීරණයක් නම් මගෙන් මොනවට අහනවද අම්මේ අම්මා අපිට ආශිර්වාද කරන්න පුතේ මම මෙච්චර වෙලා නොකිය හිටියට අම්මගේ තීරණේ දැන් උඹට කියන්න මං ওই කසාදෙට කැමති නෑ අම්මේ මගෙන් ඇහුවේ මගේ තීරණේනේ ඔන්න මං කිව්වා දැන් පුතා තීරණය කරන්න කවුද පුතාට වඩා ලොකු කියලා ඔය අනූපමාද නැත්නම් උඹේම අම්මද කියලා අම්මේ මාව අසරණ කරන්න එපා අම්මේ ආදරේ මන්දිරේ